දැන් මේක ලෝක ගුරු දිනේ තියෙන මාසෙනේ. ඔයාගේ නංගිද කියලා අහපුකෝ මම. දිල්වාලේ පුච්චුනේ. ඔයා ගණන් ගන්න එපා. මුලින්ම අපි අද කතා කරන මාතෘකාව කියලාද පටන් ගන්න? ඔය රෙකෝඩ් වෙනවද? අනේ මට මතකයි අර චූචි ඇට ගිහිල්ලා නේද අර නිකන් අර ළමයි මේවා එහෙම අව탁සේරු කරන්න බෑ. ඔයා නංගි කරගන්න. නංගි කරන්න බෑ මේකට නම දාලා ඉවරයි. අක්කා නංගෝ. බෑ. අක්කා නංගි මේ නම දාලා ඒක එච්චර හිතන්න දෙයක් මං කිව්වේ නෑ. ශිල්ප දෙන සඳ ගුරු මුවාවෙන් හිඳ පාරමී දෙන බව දරු පෙමින් හිත බැඳ සුවහසක් දරු පැටව් ඊතර කරන ඔබ ගැනයි අද මේ විදිහට කතා කරන්නේ. මේ වෙන කිසිවෙක් නෙවෙයි ගුරුවරු. ගුරුවරුන් කියන්නේ අපිට අපේ හුස්ම පොද තියෙන කම්ම අමතක කරන්න බැරි පිරිසක්. වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරුවරුන් කියන්නේ අපිට ගුරු හරුකම් දෙන ආදර්ශ සපයන පිරිසක්. ඉතින් අද මේ කතාව අපිට උගන්වපු ගුරුවරුන් ගැනයි. මේ ඉන්නේ අක්කා. මේ ඉන්නේ නංගි. ගොඩක් අය සමහර තැන්වල පැටලෙනවා. සමහර මගෙන් අහනවා අර ඔයාගේ නංගි. ඒතර මම නම් ආසයි. දිල්වාලේ පුච්චුනේ. ඔය ගණන් ගන්න එපා. ඒ නිකන් අර 40 41 අර ටික 40 ඇඳිරි අය තමයි එහෙම අහන්නේ. හරි. දැන් අපි දැන් 17 කල්පනා කරන්නේ මොනව ගැනද කතා කරන්නේ කියලා. හැබැයි අපිට මුලින්ම මතක් වුණ දෙයක් තමයි එක්තරා විශේෂ දෙයක් තමයි මේ මාසේ ලෝක ගුරු දිනේ තියෙන මාසෙනේ. ඒකම ඒ වගේම එක අතකින් අපිත් දැන් ගුරුවරු වෙලා අපිටත් දැන් දැනෙනවා. දැන් මම නර්සරි ටීචර් කෙනෙක්. ඒතකොට ඔයා කොලෙජ් ටීචර් කෙනෙක්. එතකොට අපිට දැන් දැනෙනව නේද ඒ කාලේ අපේ ගුරුවරු කොයි තරම් කැපකිරීමක් කරන්න ඇද්ද කියන එක. ඔව් එතකොට ඒක මම හිතනවා අපිට හොඳ ආරම්භයක් ගන්න හොඳ මාතෘකාවක් කියලා. ඔයා මොකද කියන්නේ? ඔව් ඇත්තටම ඒ කියන්නේ දැන් මම හිතුවේ නෑ කවදාවත් මම ටීචර් කෙනෙක් වෙයි කියලා. හැබැයි දැන් හිතාගෙන කියන්නේ දැන් හිතලා බලනකොට හිතෙනවා ඒක ඇත්තටම හොඳයි. මොකද හොඳ වෘත්තියක් වෘත්තිමය වශයෙන් හොඳයි. ආත්ම තෘප්තිය කියන එක උපරිමයි. තමන් උගන්නපු ළමයි ඉස්සරහට යද්දී දියුණු වෙද්දී ඒ ගැන තියෙන හරිම නිහතමානී ආඩම්බරයක් සතුටක්. ඉතින් ඇත්තටම දෙමව්පියන්ට පස්සේ අනිවාර්යෙන් අපි අද ඉන්න තැන ගැන සතුටු වෙන කට්ටියක් තමයි ගුරුවරු කියන්නේ. ඉතින් ඒ හින්දා හිතුණා පළවෙනිම අපි දෙන්නාගේ එපිසෝඩ් එක. ඉතින් ඒකේ අපි පිදිය යුත්තන්ට පුදලම පටන් ගන්න එක හොඳයි කියලා. ඉතින් මේක හොඳ ආරම්භයක් වෙයි. ලස්සන කතා බහකුත් වෙයි. ඔයාලට ගුරුවරු ගැන කතා කරද්දී يعني සාමාන්‍යයෙන් ඔළුවට එකපාරට එන ටීචර් හරි සර් හරි කවුද? මෙහෙමනේ ජීවිතේ අපි ගුරුවරයෙක් කියලා අපිට මුලින්ම හම්බෙන්නේ දෙමව්පියෝ. අපි හැමදේම ඉගෙන ගන්න එහෙම පවුලන්නේ මුලින්ම. ඊට පස්සේ සහෝදර සහෝදරියෝ ඔයාගෙන් ඉගෙනගෙන තියෙනවා. ඊට පස්සේ අර ගුරුවරයා කියන චරිතේ මුලින්ම නම් මට මතක් වෙන්නේ මගේ මොන්ටිසෝරි ටීචර්. එකක් මට තියෙනවා හරි විශේෂ අත්දැකීමක්. ඔයාලට මතක ඇතිනේ. මම අපි ජීවත් වෙලා තියෙන එතකොට මොන්ටිසෝරිය ළඟ අහල පහලනේ. ඒක මම අර හරි වයසේදී නෙමෙයි මොන්ටිසෝරි ගිහින් තියෙන්නේ. අනේ මට මතකයි අර චූචි ඇට ගිහිල්ලා නේද අර නිකන් අර ළමයි ගොඩ මැද්ද නිකන් මෙහෙමයි නැගිට ගන්නත් බෑ. එයාලේ කොන්සර්ට් වලත් ඔයා නටනවා බඩ ගගා දන ගගා. මට තියෙන්නේ හරි ෂෝක් අත්දැක මට මතකයි ඉලාවට මතකයි මේ මම හරි වයසේදී නෙමෙයි මොන්ටිසෝරි ගිහින් තියෙන්නේ දන ගාන දෙකමාර වගේ වෙද්දි ඔව් අල්ල නැගිටින ඒ වගේ වයසේදී මම හරි වයසේදී නෙමෙයි. ඒතකොට ලොකු අක්කලා කියලාත් එක තමයි මං ගියේ කොන්සර්ට් වලත් බැරි ගාත්තේ නිකන් දන ගාගෙන නටන ඒවා තියෙනවා. අපේ අම්මෙන් ඇහුවොත් දැන්ටත් එයා ගාව ඇති ෆොටෝස් අනික මම එහෙම බලද්දි මම මොන්ටිසෝරි ගිහින් තියෙනවා අවුරුදු 4ක් විතර. 4ක් හරි 5ක් හරි මොන්ටිසෝරි ගිහින් තියෙනවා. ඔව් සාමාන්‍ය ළමෙක් කියන්නේ අවුරුදු 5න්නේ. මම අවුරුදු 2කින් ඔව් 3මාරක් 4ක් විතර ගිහිල්ලා. එහෙම අත්දැකීම මට තියෙන හින්දා මට මොන්ටිසෝරි ටීචර් කවදාවත් අමතක වෙන්නේ නැහැ. නයනා ටීචර් නේ. ඔව් නයනා ටීචර්. ඉතින් අදටත් ඉන්නවා මොන්ටිසෝරි ටීචර්. ඉතින් දැක්කම සතුටුයි. ඔයාගේ මොන්ටිසෝරි කාලේ මතක් කරලා මට මොන්ටිසෝරි කාලේ නම් මතක් වෙන ඒවා ගොඩයි. අපි කෙටි කරමු දැන් එහෙම නැතුණු එපිසෝඩ් ගානක් අපිට ගුරු ඇත්තටම මේක එපිසෝඩ් 5ක් 6ක් අපිට ගුරුවරු ගැන කතා කරන්න පුළුවන්. ඒක හරි අමාරුයි නිකන් සමරයිස් කරලා ගන්න ගත්තොත්. හැබැයි දැන් මට මගේ මොන්ටිසෝරි කාලේ ගත්තොත්
ලොකු ටීචර් කියලා තමයි අපි යාට කියන්නේ. ශාසනවර්ධන ලදරු පාසල මං ගියපු මොන්ටිසෝරිය. ඔය අනුපිය. අනුපිය ලදරු පාසල. අපි දෙන්නම ගියේ මීරිගම අනුපිය ලදරු පාසලටයි ශාසනවර්ධන ලදරු පාසලටයි. ඉතින් ඒකේ මේ ලොකු ටීචර් මට මතකයි හොඳටම ලොකු ටීචර් නම් මතකද දන්නේ නැහැ. එක දවසක් මගේ කකුල උඩට අල්මාරියක් වැටුණා. අප්පා. ඕ. ඊට පස්සේ මගේ නියපොත්ත නිකන් චොර වෙලා ගියා. ඒ කියන්නේ චප්ප වුණා. ඒ කියන්නේ ළමයි ටිකක් අල්මාරියක් තියෙන, ඒ කියන්නේ නර්සරි වල තියෙන පොඩි කබඩ් තියෙන්නේ. ඒ කබඩ් එකක් වටේ කෝච්චියක් වගේ එකක් යනකොට එක ළමයෙක් අර කබඩ් එක එහා පැත්තෙන් ඉඳන් තල්ලු කරා. ඒ තල්ලු කරාට පස්සේ අර එහෙම ඒ තල්ලුවත් එක්ක මං හිටිය අනිත් පැත්තේ අල්මාරිය කෙලින්ම ඇවිල්ලා වැටුනේ මගේ කකුල උඩට. වෙලාවට කකුලට වැටෙන ඔළුවට වැටෙනවා. අද අක්කා නගෝ නෙමෙයි මට නගෝ කියලා තමයි කරන්නේ. මේ නගෝ එහෙම සිද්ධාදීනේ. නගෝ කාලේ තිබෙන්නේ එහෙම නගෝ කියලා එක. හරි. ඊට පස්සේ මට මතකයි ලොකු ටීචර්යි තව චූටි ටීචර්ස්ලා දෙන්නෙක් හිටියා. ඒක චූටි ටීචර් කෙනෙක් මාව මෙහෙම හරහට අරගත්තා. සෙරප්පු සපත්තුව ගලවලා බලනකොට මේ මගේ කකුල මේ අපි කියන්නේ මොන්ටිසෝරි කාලේ ගැන බලනවා හිතයි මෙයාව හරහට අරගත්තා කිව්වම කොයිතරම් එහෙම කතා කරන්න එපා මම යනවා එපා නෑ අපි පොඩ්ඩක් රිමයින්ඩ් එකක් දෙමු නෑ මේ මම ආසද කියන්නේ මේක වෙන්නේ නෑ අපි පොඩ්ඩක් මතක් කරමු මේ කියන්නේ මොන්ටිසෝරි නංගිම කරගන්න නෑ මේ පොඩ්ඩක් ඉන්නක මම මේ මතක් කරන්න ඕනේ සැරින් සැරේ මේ කතාවේ මොන්ටිසෝරි කාලේ ගැන නැත්තම් කොහොමද මේව කෙනෙක් කොහොම හරහට අරගෙන අනික චූටි ටීචර් අනික චූටි ටීචර් හරි ආයෙ කතාවට ඊට පස්සේ ඉතින් ඇත්තටම මාව මගේ සපත්තුව ගලවලා බලනකොට මගේ මාපට ඇඟිල්ලේ නියපොත්ත පුපුරලා අයියෝ පුපුරලා එකෙන් ලේනවා ඊට පස්සේ ඒ ටීචර් මාව අරගෙන එතනම තියෙන නියම් අපි නම් ඒ දවස්වල කියන්නේ වань මතකද අර මීරිගම මේ සංවර්ධන කූඩුව පිටිපස්සේ තිබ්බේ අර ප්‍රථමාදාර බෙහෙත් දෙන්නේ වань මතක නැහැ පොඩ්ඩ ඉන්නු තාම යන්න ගම මීරිගමට පාරේ හැරෙන තැනම අර පිටිපස්සේ ඒක මේ බලන් ඉන්නන්න එක හරි එයින් එතනට යනකම් ඒ ටීචර් මාව උස්සන් දිව්වා ඕ මම ඒක කියන්න උත්සාහ කරේ ඔයා දැන් මේ නියපොත්තේ දීර්ඝ කතාවෙන් පස්සේ ඔයාට මොකද කියන්නේ චූටි ටීචර් ගෞරවය පුද කරන්න දෝනේ ඔව් ඇත්තටම ඉතින් එදා යා නොහිටින්න මගේ මේ නියපොත්ත නෑ දැනටත් නැහැ නියපොත්ත ආලුතෙන් එකක් ආවා ඒ වුණාට එයා ඒ වෙලාවේ ඉතින් ඒකට ගත් ඇක්ෂන් එක මාව හරහට අරන් දුවපු එක මමද අම්මා කෙනෙක් වගේ දැන් ඔයා මෙහි නර්සරි ටීචර් කෙනෙක්නේ ඒතර ඔයාට ඒ අතර දැන් අපි නර්සරි ගැන කතා කරන්නේ ඒතර ඔයාට නර්සරි ලංකාවේ නර්සරි වල තියෙන අත්දැකීමයි මෙහි දැන් ඔයා නර්සරි ටීචර් කෙනෙක් විදියට ගන්න අත්දැකීමුයි අතර ඔයාට පේනවද ටිකක් ලොකු ગેප් එකක් වගේ ඔව් ලොකු වෙනසක් තියෙනවා හේතුව තමයි නර්සරි ටීචර් කෙනෙක් විදියට දකින්නේ මෙහෙ ප්‍රීස්කූල් කියන්නේ අවුරුදු 4 ලොකුම ගෲප් එකට එනකම්ම ලොකුවට ලියන කියන පැත්තට ළමයිව පුෂ් කරන්නේ නැහැ. හරි නිදහස් නේද මෙහෙ නිකන් මෙහෙ ළමයින්ට ඕනේ නිදහස හොඳටම දෙනවා ළමයි කරන දේවල් බලාගෙන ඒක ඔබ්සර්ව් කරන එක තමයි අපි කරන්නේ කියන්නේ. කොයි ළමයාද පේන්ටින් වලට ඉන්ට්‍රස්ට් කොයි ළමයා සමහර ළමයි පේන්ට්ස් අතේ ගෑවෙනවට කැමති නැහැ ඌ තියලා අඬනවා. එතකොට සමහර ළමයි ප්ලේඩෝ කනවා ක්‍රියේටිව් මාරේව හදනවා අපිට හිතා ගන්න බැරි විදිහට ළමයිගේ ඒ පැති අපිට පේන්න ගන්නවා. දැන් ලංකාවේ වෙලා තියෙන ළමයින්ට පුළුවන් දේ දකින්න නෙමෙයිනේ ටීචර්ස්ලා උත්සාහ කරන්නේ. ටීචර්ස්ලාට ඕනි දේ ළමයින්ගෙන් දකින්නනේ. ඒක තමයි ලොකුම වෙනස විදිහට මම දකින්නේ. දැන් මටත් තියෙනනේ මේ වගේ අත්දැකීම් දැන් මම අද වෙද්දි දැන් කොලේජ් ලෙක්චරින් බිස්නස් ලෙක්චරර් කෙනෙක් විදිහට වැඩ කරන්නේ. හැබැයි මට තියෙනවා ඒජ් ගෲප්ස් කීපයක් එක්කම වැඩ කරපු අත්දැකීම්. ලංකාවේ අපේ ටීචර්ස්ලට කියනවා මෙන්න මේක තමයි සිලබස් එක. ඔයාලගේ අවුරුද්ද ඇතුලේ මෙන්න මේ ටික ළමයාගේ ඔළුවට පුරවන්නම ඕනේ. ඒකෙන් තමයි ටීචර්වත් අප් වෙලා ඉන්නේ. කියන්නේ ළමයි හොඳට කතා කරනකොට සමහර වෙලාවට ළමයි හොඳට ලියනකොට චිත්‍ර අඳිනකොට තමයි ටීචර් උනත් ටිකක් කැපිපේන්නේ හොඳයි. ඉස්සර ඇත්තටම මට මතකයි සමහරක් වෙලාවලට ගොඩක් මේක තිබ්බේ ප්‍රයිමරි වල නර්සරි වලටත් වඩා ප්‍රයිමරි වල ටීචර්ස්ලා අතරේ පොඩි තරගයක් තියෙනවා.
මේ මගේ ළමයි ටික ඔයාගේ ළමයි ටිකට වඩා ෆෝවර්ඩ්. මගේ ළමයි ටික ඔක්කොටම ඉංග්ලිෂ් මම පොඩි එක්සාම්පල් එකක් ගන්න. සමහර අයට ඉංග්ලිෂ් හොඩිය පුළුවන්. සමහර අයට රීඩින් පුළුවන්. එතකොට මට ඒක හොඳට තේරෙනවා වෙනස. එතන තියෙන තරඟකාරීත්වයත් එක්ක අපි හරියටම ළමයාව අඳුරා ගැනීමක් වෙන්නේ නැහැ. දැන් මෙහි UK වල මට හිතෙනවා ගොඩක් අය කියනවානේ UK education system එක හොඳයි කියලා. ඒකට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ අපි ළමයාට ඕනි දේ දෙනවා මිසක් අපිට ඕනි දේ ළමයාට දෙනවා නෙමෙයි. ඒක වෙන්න ඕනේ මෙහි education system එක හොඳයි කියන්නේ. හරි. දැන් යන්කෝ ප්‍රයිමරි පැත්තට මගේ ටීචර් තාම ඉන්නවා. සතුටුයි ඒ හින්දා. මම හිතන්නේ අපි දෙන්නගේ එකම ටීචර් නේද? කුසුම් ටීචර්. ඔයා කුසුම් මගේ සිරිවර්ධන ටීචර්. මම සිරිවර්ධන ටීචර්ගේ ක්ලාස් ගියා. හැබැයි ඊට කලින් මතක් කරන්න ඕනේ දයා ටීචර්. සෝයිසා ටීචර් තමයි එකේ ඉඳන් 2 වසරට වෙන්න. ඒතකොට 3 4 දයා ටීචර්. ඊට පස්සේ 5 වසරේදී තමයි සිරිවර්ධන ටීචර්. අම්මෝ ඒ කාලේ සිරිවර්ධන ටීචර්ගේ පන්තියට තේරෙන්න පුදුම තරංගයක්. ඔයාලට මතකද? ඒ කියන්නේ සිරිවර්ධන ටීචර් ගැන මතක් කරද්දි හැමෝම හිතන්නේ සිරිවර්ධන ටීචර් ක්ලාස් එකට යනවා නම් උඩින්ම පාස් වෙනවා කියලා. පාස් කියලා. ඔව් මට මතකයි. ඒක තමයි අපි දැන් මේ අද ගුරුවරු කියන්නේ ගුරුවරු ගැන කතා කරන්නේ. එතකොට දැන් ඔය ගුරුවරුන්ගේ තියෙන ක්වොලිටිස් හින්දා නේද සමහරක් වෙලාවට කට්ටිය ජජ් කරන්නේ. මෙයා කියන්නේ මේ ටීචර් ගාවින් තමයි හොඳම ළමයි ටික එන්නේ. මේ ටීචර්ගෙන් තමයි ශිෂ්‍යත්වේ පාස් වෙන කට්ටිය ඉන්නේ කියලා. මට මතකයි කුසුම් ටීචර් හරීම නිශ්ශබ්ද හරිම අහිංසක එක්කෙනෙක් අදටත් ඉන්නවා. මම කුසුම් ටීචර්ට හරිම ආදරෙන් මතක් කරන්න කැමතියි මේ වෙලාවේ. ඒ තමයි මගේ ශිෂ්‍යත්ව ටීචර්. මතක් කරගන්න අපි දෙන්නම ගියේ එකම ප්‍රාථමික ඉස්කෝලේටනේ. මීරිගම බණ්ඩාරනායක මහාවිද්‍යාලය. ඔව්. එතකොට මම හරි ආසයි ඉස්කෝලේ. ගොඩක් අය කියන්නේ අනුබද්ධ කියලා. හැබැයි දැන් වෙද්දි නම වෙනස් වෙලා මීරිගම බණ්ඩාරනායක මහාවිද්‍යාලය. මට මීරිගම බණ්ඩාරනායක මහාවිද්‍යාලය කියන්නේ මට ජීවිතේ අර හැම දෙයකම අර හොඳට ෆවුන්ඩේෂන් එක මේ හොඳට වැටෙන්න ඕනි කියනවනේ හොඳ බිල්ඩින් එකක් හදන්න. එතකොට මම මේ ආපු ගමනේදී හැරිලා බලද්දි මම ඉස්කෝල 3කට ගිහින් තියෙනවා. එතකොට ඒ ඉස්කෝල 3ේදීම මගේ හොඳටම ෆවුන්ඩේෂන් එක ඇලුවා ඉස්කෝලේ තමයි මීරිගම බණ්ඩාරනායක. ඒක මගෙත් එහෙමයි. මොකද මම දන්නේ නැහැ මට නටන්න පුළුවන් කියලා. මම දන්නේ නැහැ ඉස්කෝලේ හරිම ඒ කියන්නේ මේ ටැලන්ට් එකක් දැක්කම මේ ළමයිව හොඳට ඉස්සරහට ගන්න ඒ වගේම දක්ෂ ගුරුවරු. හරිම දක්ෂ ගුරුවරු ටිකක් හිටියා. දක්ෂ ගුරුවරු මට මතකයි ඒ දවස්වල මීරිගම විද්‍යාපීඨයෙන් එන සීමාවාසී ගුරුවරුන් ඇත්තටම ට්‍රේනින් උනේ අපේ ඉස්කෝලේ. එයාලා ළමයික ගොඩාක් ප්‍රොජෙක්ට් කරලා තියෙනවා. ඔයාලට මතකද තාප්පේ චිත්‍ර ඇඳපු ඒවා, චිත්‍ර තරඟ තිබ්බේවා, නාට්‍ය තරඟ තිබ්බේවා. ඉතින් ඒවා හරිම සුන්දර. එක දවසක මට මතකයි එතකොට මම 5 වසරේදී ජූනියර් ප්‍රිෆෙක්ට් කෙනෙකුත් වුණා. කනිෂ්ඨ ශිෂ්‍ය නායිකාවක් වුණා. නිමල්ස මම දැක්ක කාලයක්වත් මට මතක නෑ. හැබැයි නිමල්ස මට ආදරෙන් මතක් කරන්න ඕනේ. හොඳ අපිට තිබ්බ ඒ කාලේ කනිෂ්ඨ ශිෂ්‍ය නායිකාවන්ට නායකත්ව පුහුණු කියලා වැඩසටහන. නිමල්සගේ දේශන හරිම රහයි. ඉතින් හරිම ලස්සනට ඒවා කරනවා. ඒ මේ වර්ක්ෂොප්ස් හරිම ලස්සනට කරා නිමල්ස. එතකොට අපේ අජිත් ක්‍රිෂාන්ත සේරම් සර් එහෙමත් හම්බෙනවා ඒ කාලෙදි. එතකොට දැන් කොමාරි අර සුපිරි හපන තරුව මට දෙද්දි දවසක් මගේ මේ ටිකේ ගහන්න ඉඩ නැහැ. ඒ තරම් තරු කියන්නේ තරුත් එහෙමයි. එක පැත්තක මොනිටර් බෑජ් එක, පන්ති නායිකා බෑජ් එක, අනිත් පැත්තේ කනිෂ්ඨ ශිෂ්‍ය නායිකා. එතකොට තව සුපිරි හපන කියලා ලාංඡනේ තරු 1 2 දීලා හැමතැනම තරු පෙනිලා හිටියා ඒ කාලේ. ඒ කාලෙදිම හම්බෙන අමතක කරන්නම් බැරි ජීවිතේ අමතක වෙන්නෙම නැති අමතක කරන්නම් බැරි ගුරුවරයෙක් තමයි අජිත් ක්‍රිෂාන්ත සේරම් ගුරුතුමා. අපේ ආදරණීය නාට්‍ය රංග කලාව අපේ සර්. ඉතින් ඇත්තටම සර් මට හම්බෙන්නේ මේ විකට ඇඳුම් තරඟයක අලුත් අවුරුදු උත්සවයක මේ පිස්සියෙක්ට රඟපාන්න ගිහිල්ලා. ඒක ආර අමුතුවෙන් රඟපාන්න නෑ. හිටගෙන හිටියා විතරද? ඔව් ඒ හරියටම කිව්වා. මේ ඒ කියන්නේ අමුතුවෙන් රඟපාන්න දෙන්නේ වටයක් කැරකුණා නම් ඔයා කතා කරන්න එපා. එතන මේ සර් පුදුම වෙලා මේ ප්‍රින්සිපල් ගාවට තරන් ගිහලා හරිම දක්ෂ ළමයෙක් කියලා ඒ විදිහට මේ කරපු එකක් ඒක මේ ඔයා එහෙම අව탁සේරු කරන්න බෑ. ඔයා නංගි කරගන්න. නංගි කරන්න බෑ. මේකට නම දාලා ඉවරයි. බෑ අක්කා නංගි බෑ.
අක්කා මේ නම දාලා ඒක එච්චර හිතන්න දෙයක් මං කිව්වේ නෑ. අක්කේ මේ ඇත්තටමද? ඇත්තටම දෙයක් ගියේ. ආයෙ එහෙම මට අපහාස කරන මම එන්නේ මේ වැඩේට. එහෙම වුණොත් අක්කා නගෝ නෑ කෙලින්ම නංගි නංගි. නංගි කියන එක ගැලපෙන්නේ එන නගෝ නගෝ. නගෝ. හරි දැන් ආය අක්කා මේ ඇවිත් තියෙනවා අක්කා නගෝ. දැන් ඔයා කොතනින්ද ඉවර කරේ? ඉතින් සේරම් සර් මට හම් වෙන්නේ විකට අඳුන් තරංගේ. ඔයාද ඒක කිව්වා ඔයා පිස්සෙට හිටියා. ඔයාව ප්‍රින්සිපල් ගාවට එක්කන් ගිහිල්ලා පිස්ස මේ පිස්ස මරුවට මේ පිස්සා හොඳටම පිස්සු මේ පිස්සු දානේ. එහෙම කිව්වේ නෑ. මම හිතුවේ සර් ඔයාව එක්කන් ගිහිල්ලා ඔයාට බෙහෙත් තරන් දෙන්න කියලා. නිව්මක්වත් ඉල්ලුවා කියලා. නෑ. ඉතින් සේරම් සර්වත් මතක් කරනවා ආදරෙන්. සේරම් සර් හින්දාම අපිට ඊට පස්සේ මුතුහාර රූපහාරි ළමා සමාජයට සම්බන්ධ වෙන්න ලැබුණා. ගොඩක් ගුරුහරුකම් ලැබුණා ජීවිතේට. නාට්‍ය හාරංකලා විතරක් නෙමෙයි ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඒකෙන්. ඉතින් අදටත් මේ ලෝකෙ කොහේ හිටියත් මේ විදිහට ජීවත් වෙන්න පුරුදු කරපු එක්කෙනෙක් තමයි සේරම් සර්. ඉතින් ආදරෙන් මතක් කරනවා සර් මේ වෙලාවේ. ඇත්තටම අපි දෙන්න විතරක් නෙමෙයි සර් බිහි කරපු විශාල ගෝලයෝ පිරිසක් ඉන්නවා රට වටේ ලෝකෙ වටේ විසිරලා ඉන්නවා සර්ගේ ගෝලයෝ. මම හිතනවා මම නම් ජීවිතේ මට නම් කවදාවත් අමතක වෙන්නේ නැති අමතක කරන්න බැරි ජීවිතේ ගොඩාක් දේවල් ඉගෙන ගත්ත ගුරු භූමිකාවක් සේරම් සර් කියන්නේ. ඒත් එක්ක අපිට මුණ ගැහෙනවා තව ගුරු ස්වාමින් වහන්සේ නමක් අපේ සුසීම අවසර. එතකොට සුසීම අවසරගෙන් තුහර ගැන වෙනමම කතා කරා. අදටත් අපි ලංකාවට ගියොත් සුසීම අවසරව බලන්න යනවා. සේරම් සර් ගැන කතා මතක් කරපු හින්දා මේ කියන්නේ සේරම් සර් හරහා තමයි මට A level චිත්‍රපටියට අවස්ථාව ලැබෙනවා. ඊට පස්සේ A level චිත්‍රපටිය නිසා මට සරසවි සම්මාන ලැබෙනවා. මේ හැමදේම පිටිපස්සේ ඉතින් මට ඉන්නේ ගුරුවරු විශේෂ චරිතයක් තමයි සේරම් සර් කියන්නේ. අපි දැන් ගුරුවරු ගැන කතා කරගෙන යනකොට මේ අපි කතා කරන්නේ ශිෂ්‍යත්වයේ O level කාලේ මැද තව. ඔව්. ඉතින් ඇත්තටම O level කාලේ වගේ වෙනකොට මම ගම්පහ යශෝදරා දේවී බාලිකා විද්‍යාලයේ මම අමතක කරන්න හොඳ නැහැ මම අවුරුද්දක් මීරිගම DS සේනානායක මධ්‍ය මහා විද්‍යාලයේත් හිටියා. මට ඒ අවුරුද්ද මගේ ජීවිතේ කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒ කියන්නේ මට ඒක හැමතිස්සෙම මම ඉස්කෝලයක් ගැන මතක් කරුණා. මට හිතෙනවා මික්ස්ටර් පාසල් එක ඒ ගත්ත අවුරුද්දක ගත්ත ඒ අත්දැකීම මට කවදාවත් මේ අමතක වෙන්නේ නැහැ. හොඳ අත්දැකීමක්. හරිම හොඳ ගුරුවරු ටිකක් හම්බ වුණා මීරිගම DS නානායක විද්‍යාලයේ. ওই කාලේදී ඉතින් යනකොට ගම්පහ යශෝදරා දේවී බාලිකා විද්‍යාලයට ගියේ. ඉතින් ඒ යනකොට මට හම්බෙච්ච ගුරුවරු මෙච්චරයි කියලා කියන්න බෑ. ඒ තරම් හම්බුණා. හැබැයි මට අමතක කරන්න බැරිම චරිතය තමයි ලංකා මැඩම්. ඉතින් ලංකා මැඩම් මගේ ජීවිතේ හැමදාම ගෙදර ඇවිල්ලා ලංකා මැඩම් ගැන කියනවා. ඔව් ඒ කියන්නේ මගේ ජීවිතේ හැම සම්දිස්ථානයකම හිටිය ගුරුවරයෙක් තමයි. ඉතින් අදටත් ඉන්නවා හොඳ නිරෝගීව ඉන්නවා. හරිම සතුටුයි. ඉතින් අපිට උගන්වපු ගුරුවරු ගුරුවරියන් ඒ යාලා තාම නිරෝගීව සෞඛ්‍ය සම්පන්නව ඉන්නවා. මේ දේවල් දකින්න අහන්න හරි ලැබෙනවා කියන එකත් මට සතුටක් අද. ඒ මාතෘකාව අපි කතා කරන්න පටන් ගත්ත එක හොඳයි ඇත්තටම. ඉතින් ලංකා මැඩම් මගේ වෙඩින් එකට පවා ආවා. මට ඒ කියන්නේ එයාව මට මගේ ජීවිතේ කවදාවත්ම අමතක වෙන්නේ නැති වෙන්න හේතු ගොඩක් තියෙනවා. හේතුව මට යාළුවෙක් වගේ. ඉස්කෝලේදී දැන් උදේ කෝච්චියේ නැගලා ගම්පහට යන අතරේදී මොන හරි දෙයක් වුණා නම් ගියප ගමන් කියන්නේ අර ගෙදර ආපු ගමන් අම්මට කියනවා වගේ ඉස්කෝලේට ගිය ගමන් කියන්නේ ලංකා මැඩම්ට. ඉතින් ඕනි තරම් කැන්ටින් එකෙන් කන්න බොන්න පවා අරන් දීලා තියෙනවා. අපිව දැක්කොත් අර ඒ තරම් සංවේදී ගුරුවරු අපිට අපේ ජීවිතේ හම්බ වෙන එක අපිට ඇත්තටම වාසනාවක් පිනක්. ඉතින් අද කොහේ ලෝකේ කොතන හිටියත් දීර්ඝායුෂ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඒ වගේ ගුරුවරු තව තවත් මේ රටට ජාතියට බිහි වෙන්නත් ඕනි. ඔව් දැන් ඔය ගුරුවරු ඒක තමයි සමහර ගුරුවරු අපිට අම්මා අප්පච්චිගෙන් පස්සේ අම්මා තාත්තා වගේම තියන්න පුළුවන්. ඉතින් ඒ ගොඩේ තමයි සේරම් සෑම ඉන්නේ. හැබැයි තව සමහර ගුරුවරු නැද්ද ඔයාගේ ජීවිතේ ඔයාට
මතක් වෙද්දිත් බය. ඒ කියන්නේ ඒ බය සාපේක්ෂයි. දැන් මට මතකයි DS එකේ දැන් මගේ සමකාලීනයොත් එක කතා කරොත් අපි හැමෝටම අමතක වෙන්නේ නැති චරිතය තමයි ජයසූරිය සර්. ඔව්. ජයසූරිය සර්ට ඒ කාලේ නම අහුවොත් දුවනවා. චූය තරම් බයයි. හරිද? මම දවසක් පුරුද්දකට තියාගත්තා අපේ බෙල් ගහන ඇන්ටි කෙනෙක් ඉන්නවා. ඉස්කෝලේ ඉවර කරන බෙල් එකනේ හිතේ හැටියට ගොඩාක් ගහන්න පුළුවන්. පීරියඩ් බෙල් එකක් දෙකක් ගහලා ඉවර කරනවා. මම බෙල් එක අරන් ටන් 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 ගෝ මම ලොකු වැඩක් හම්බෙලා වගේ. ලොකු වැඩක් කියන මට එන්න සතුටුයි හරිද? මම ගහ නටනවා දැන් මේ ඉස්කෝලේ ඉවර වෙන ගන්ට බෙල් එක ගන්ටාරමයි කියන්නේ බෙල් එක. ඕක බලන් ඉඳලා ජයසූරියස මෙහෙනවා කිව්වා. මම වටපිට බලලා මන් දැනගත්තා මට තමයි කතා කරන්න. දැන් එතකොට මම ජූනියර් හෙඩ් ප්‍රිෆෙක්ට්. මං හිතුවානේ මේ හම්බෙච්ච බැජ් එකක් ගලව ගන්න වැඩක් තමයි කියලා. ඊට ළඟට කතා කරලා අලුත් රස්සාව පටන් ගන්න වගේ නේද? කෝස් මං කොහොමද සර් මම මේ උදව්වක් විදියට උදව්ව මේ මොන උදව්වද මේ බෙල් එක ගහන්න කෙනෙක් ඔෆිස් එකෙන් දාලා තියෙනවා. මෙයාට පඩියක් දෙනවා සහ මෙයාගේ රාජකාරියක්. ඔයා කවුද මේකේ? ඔයා කවුද මේ ඉස්කෝලේ? ඊට මං ඉතින් කිව්වා හෙඩ් ප්‍රිෆෙක්ට් මේ ජූනියර් හෙඩ්. ඉතින් ඒකට ගැලපෙන වැඩක් තමුන් කරන්නේ. අදම ඔෆිස් එකට ගිහින් ඉල්ල ගන්නවා අද ඉඳන් බෙල් එක ගහන්න. මේ මනුස්සයාට රස්සාව ඕන කියලා. ඕ මම අම්බෝ මට අදට ජයසූරියසගේ සිද්ධිය මතකයි. ඔයාට ඉන්නවද කවුරු හරි ගුරුවරයෙක් ඒ ගුරුවරයාගේ ජීවිතයට සමානනේ අපි කියන්නේ රෝල් මොඩල් එකක් කරගත්ත කවුරු හරි ගුරුවරයෙක් ඉන්නවද? ලංකාමැඩ්නුයි සේරම් සරුයි දෙන්න තමයි මට මාරුවෙන් මාරුවට ගොඩක් වෙලාවට මතගේ ඔළුවට එන දෙන්න. මට මේ ශ්‍රියානි මැඩම් කියලා අපේ ශ්‍රියානි මැඩම් ඔයාට හම්බෙලා තියෙනවද විද්‍යාව? තියෙනවා. ඒ කාලේ අපිට විද්‍යාව උගන්වපු ශ්‍රියානි මැඩම්. ශ්‍රියානි මැඩම්ගෙන් මට ආවා මේ හොඳ මේ කවුන්සිලින් පැත්ත. ඒ කියන්නේ ශ්‍රියානි මැඩම් හරියට ඒ කාලේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙන ළමයිව තනියෙන් අරගෙන කතා කරනවා. මැඩම්ගේ කටහඬ සහ ඒක අදටත් දෝංකාරද මම හිතනවා ගුරුවරු පොසිටිව් වෙන්න. වැරදි 9ක් තිබිලා එක හොඳක් තියෙන ළමයාටත් ඒ එක හොඳට එයාව උස්සලා තියන්න. එයාව මොනවද ඇප්‍රීෂিয়েට් කරන්න. එහෙම ගුරුවරු වලට ඉඳලා තියෙනවද? ඔව්. එහෙම ගුරුවරු ගැන මතක් කරමු අපි. අපිව නිතරම අගය කරපු සහ අගය කරන සහ අදටත් මට මතකයි රංජිත් සර් මගේ විද්‍යාව ගුරුවරයා චාල්ස් අද ජීවතුන් අතර නැහැ. තිලක් සර් නීලකර්ණි පෙරේරා සර්. එතකොට ඒ රංජිත් සර්ගේ එහෙම තිබ්බා මේ අපේ බාහිර ප්‍රියන්ති මැඩම් ප්‍රියන්ති ටීචර් ඉංග්‍රීසි ටීචර්. එතකොට ඒ මේ සුජීව ටීචර් ඔය දෙන ලිස්ට් එකම මතක් වෙනවා දැන්. මේ ඒ රංජිත් සර්ගේ එහෙම තිබ්බා අර බාහිර වැඩ විද්‍යාව ගැන සර්ට අදාළම නැහැ. මම විද්‍යාවට ලකුණු ගන්නවද නැද්ද ප්‍රශ්නයක් නැහැ. එයා ඇප්‍රීෂিয়েට් කරනවා. කොයි වෙලෙත් ඇප්‍රීෂিয়েට් කරනවා. ඒ වගේම චරිතය තමයි අපි සුධර්ම මැඩම්. ඉතින් අදටත් අපි කවියක් ලියලා FB දැම්මත් හරියට ඇප්‍රීෂিয়েට් කරනවා. හරි රසිකයෙක් වෙලා අපේ. ඉතින් ඒ වගේ චරිත ඉඳලා තියෙනවා මට. මෙහෙ කියනවා අපි අසයින්මන්ට් එකක් බලනකොට ඒ අසයින්මන්ට් එකට කමෙන්ට් එකක් ලියනකොට ඒක අපිට සෑන්ඩ්විච් එකක් වගේ ලියන්න කියලා. ඒ කියන්නේ ඒකට මුල මැද අගක් කියලා තියෙනවා. මුලින්ම අපිට කරන්න කියන්නේ ඒ ළමයාගේ හොඳ කියන්නේ. සමහරවිට දකින්න හොඳක් ඇත්තෙම නැත්නම් බොරුවක් කරලා හදලා ලියනවා. මම අනිවාර්යෙන් හොයනවා මේ ළමයාගේ මොකද්ද මේකේ තියෙන හොඳේ කියලා. ඒ කියන්නේ ඒක තමයි අපිට ගුරුවරු විදිහට ලැබිලා තියෙන අපේ රෝල් එක. ඊට පස්සේ මැද්ද තමයි එයාගේ අඩුපාඩු ටික මොනවද හැදෙන්න ඕනි කියලා ලියන්න ඕනි. අන්තිමට අපි ලියන්න ඕනි එයා අඩුපාඩු ටික හදාගත්තට පස්සේ එයාට යන්න පුළුවන් ග්‍රේඩ් එක කොයි වගේ එකක්ද කියලා අපි යාට පෙන්නලා දෙන්න ඕනි. ඒක ඇත්තටම මං හිතනවා හරිම ප්‍රායෝගිකයි හැම තැනකදීම. අපි ඒක කටින් කියන දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉන් රයිටින් අපි කාට හරි ලියලා දෙන දෙයක් වෙන්න පුළුවන්. හරිම වටිනවා. තමන් ගැන මොකක් හරි ප්‍රතිඵලයක්, තමන් ගැන මොකක් හරි කමෙන්ට් එකක් කාගේ හරි කියවනකොට ඒක ගුරුවරියෙක් හරි කවුරු හරි කෙනෙක් තමන්ගේ ළමයාට ලියනකොට ගත්ත ගමන්ම ඉතා දුර්වලයි. මට හම්බෙලා තියෙන හැම. අනිත් එක තව දෙයක් තමයි අපිට රතු පෑන. රතු පෑන මෙහෙ යූස් කරන්නේ. අපි කොළ පෑනෙන් තමයි මාකින් කරන්නේ. හේතුව රතු පෑන කියන එක ඔළුවට මනසට ළමයෙක්ට යන්න හොඳ නැති දෙයක් කියන එක තමයි දකින්නේ. ඉතින් ඒ වගේ සියුම් දේවල්, චූටි දේවල් එච්චර දුරකට හිතනවා නම් අපේ පුංචි පැටව දන ගහලා ඉන්න වෙලාවල් තියෙනවා.
කෝටු පාරවල් කන වෙලාවල් තියෙනවා. කොච්චරනම් ගුටි කාලා සුදුගාවම කොට වුණාම සුදුගාවමේ වාටිය ලිහලා තියෙනවා. සුදුගාවමට අඩිරුල් ගහලා පත්තර කොළ එල්ලලා තියෙනවා. අඩිරූලේ අර දාර පැත්තෙන් ගුටි කාලා මම එකම එක පාරක් අපේ ඉස්කෝලේට අලුතෙන් ආපු ප්‍රින්සිපල් මැඩම් කෙනෙක්ගෙන් ඇවිල්ලා සතියක් වගේ යනකොට ඉස්කෝලෙම තිබ්බ අච්චු පොත් ටික එකතු කරලා ඔෆිස් එකට අරන් ගිහින් තිබ්බා. ඊට පස්සේ ඇසෙම්බලි එක වෙලාවක අර අච්චු පොත්වල තිබ්බ නම් වලින් ළමයි හැමෝගෙම නම් ලිස්ට් එකක් හදාගෙන කියෙව්වා. ඒ ළමයි ටිකට ඉන්න කියලා හැමෝම පොලිමක් ගස්සවලා වේවැලකින් අතේ මේ පැත්තට නෙමෙයි පිටි අල්ල පැත්තට ගහනවා. ඔය ගහන වෙලාවේ ඇයි ඔය අච්චු පොත් ටික දාලා ගියේ කියලා හිතුවනම් ඒක මට හිතෙනවා ඊට වඩා හොඳ විසඳුම් ඊට වඩා තියෙනවා කියලා. මොකද අච්චු පොත් ටික අපි කරේ තියාගෙන බරට බරේ කෝච්චිවල සමහර දවසට බස් වල කෝච්චිවල කොඳු කුඩු ඇත්තටම කොඳු කුදු වෙනවා. ඒ තරම් බරයි. අනික බස් වල ඒ කාලේ යන සෙනග අපි දොරේ එල්ලලා ගිය තැන් තියෙනවා. දොරේ එල්ලලා ගියපු තැන් තියෙනවා. එහෙම ඇහුම්කන් දීමකින් තොරව දුන්නු දඬුවම් තියෙනවා. මං හිතනවා තම මීට වඩා හොඳ පිරිසක් මේ බුද්ධිමත් උගත් බුද්ධිමත් වගේම සංවේදී පිරිසක් ගොඩනගන්න ගොඩක් ගුරුවරුන්ට මේ ඉස්කෝලෙම පුළුවන් පන්ති කාමරෙම පුළුවන්. ඒ සමහර පැති නැද්ද අපි අත්හැරලම දාපු හේතු ඒ කියන්නේ ප්‍රධාන හේතුවක් ගුරුවරු වෙලා අත්හැරපුම දාන සබ්ජෙක්ට් තියෙනවා. ජීවිතේ ඒව ජීවිතේට ගොඩක් බලපාන. දැන් මගේ හොඳම යාළුවා අද වෙද්දි ජපානේ. මේ මගේ යාළුවත් මතක් කරමුකෝ දිල්මි අද වෙද්දි ජපානේ. ඒතකොට අවුරුදු ගාණක් දිල්මි ජපානේ. ඉතින් දිල්මි මායි හරි ආසාවෙන් එකට ජපන් කරන්න ගියා. මොකද මට හරි හයියක් දැන් දිල්මි ඉන්න එක. මම ඕලෙවල් වලට ජපන් කරලා තිබ්බේ නෑ. දිල්මි ඕලෙවල් වලට ජපන් කරලා තිබ්බා. දිල්මිත් කෝ බය වෙන්න එපා මමත් ඉන්නවා අපි දෙන්න කරමු කියලා. ඉතින් අපි උසස් පෙළට ගිය පාසල රත්නාවලි බාලිකා විද්‍යාලය ගම්පහ. ඉතින් අපි දෙන්නම එකට පටන් ගත්ත ජපන් කරන්න. හැබැයි එක්තරා ජපන් ගුරු භූමිකාවක් නිසා මට ජපානෙම එපා වුණා. එහෙම නෙමෙයි මම මේ කියන්නේ ඒ ගුරුවරිය මට ජීවිතේ කවදාවත් අමතක වෙන්නේ නැහැ. මොකද ඒ චරිතේ හින්දා එක අතකට හොඳක් වෙන්න පුළුවන්. මම අර හැමතිස්සෙම ජීවිතේ ලැබෙන දේවල් හොඳට හරව ගන්න කෙනෙක්. ජපාන් එපා කරවීමත් එක්ක මම යනවා නැටුම් වලට. නැටුම් කියන්නේ මගේ ආත්මයටම කාවැදුණු සබ්ජෙක්ට් එකක්. එතකොට මම යනවා මගේ දිල්හානි මැඩම් සහ අජිත් සර් ගාවට. දිල්හානි මැඩම්නුයි අජිත් සර්ුයි කියන්නේ ඉතින් නැටුම් වලටම ඉපදිච්ච චරිත දෙකක්. එතකොට මගේ ධම්මි ටීචර් නැටුම් ටීචර් ඒ ටීචර්ගෙන් ගුරුහරුකම් ලැබලා ෆස්ට් ටයිම මම කැම්පස් යන්න මට ඉතින් ඒ පාස් එකක් ගන්න මට නැටුම් උපකාරී වෙනවා. මම මේ කිව්වේ ජපාන එපා වෙච්ච කතාවක්. ඉතින් ඒ වගේ ගුරුවරුත් ඉන්නවා මේ සමාජයේ. අපි කතා කරන්නේ ගුරුවරු ගැනනේ. හරි. ඉතින් එහෙනම් අපි ගොඩක් දේවල් කතා කරා ඉතින් අර අහන් ඉන්න අය ඇතිලු එක්කෙනෙක්ට නිින්ද ගිහින් කතා කරන්නේ මෙහෙ තියෙන කල්චර් එකේ හැටියට මම හරියට අගය කරන දෙයක් එක ලංකාවේ දැන් අපිට අපේ ගුරුවරුන්ව තාම මතකයිනේ. තාම අපි දෙවිවරු වගේ අදහනවා අපේ ගුරුවරුන්. අපි හිතනවා ඒ ආශිර්වාදේ මේ විශ්වයේ තියෙනවා සහ අපිට හරියනවා නම් දෙයක් අපිත් අද ගුරුවරු වෙලා ඉන්නවා. ඉතින් ඒ විශ්වයේ තියෙනවා ඒ ගුරුවරුන්ගේ ආශිර්වාදය කියන එක මට දැනෙන දෙයක්. ඒක සාපේක්ෂයි එක්කෙනාට. එතකොට මේ ලංකාවේ තියෙන හොඳ දෙයක් තමයි මේ ගුරු ගෞරවය කියන එක. මෙහෙ නෑ. මෙහෙ නර්සරි එකේ මගේ ළමයි මට කතා කරන්නේත් මගේ නම කියලා. දැන් පාරේ යනකොට දැක්කොත් එහෙම මම දන්නවා මෙන්න මේ ළමයා එනවා කියලා. ඉතින් මම ඉස්සරහට යාව දැක්කා මම සැදී පැහැදී ඉන්නවා. ඔයගේ ස්ටුඩන්ට් කෙනෙක් කියලා. ඔය එක්ක මම ළඟ ඉන්න කෙනාට කියනවා මේ මගේ ස්ටුඩන්ට් කෙනෙක් කියලා. යනවා ජීවිතේට ගන්නවන්න වගේ යනදී. දැන් මෙහෙමයි කෙනෙක් ඉන්න පුළුවන්. ලොකඩ බොන්ඩ් එකක් තියාගන්න. කෙනෙක් කියන්න පුළුවන් මේ ලංකාවේ වගේ දන ගගහ වඳින ඒවා අවශ්‍ය නැහැ. ඒවා නම් නැති තරමට තමයි හොඳ කියන්න පුළුවන්. හැබැයි අනේ මන්ද මම ඉන්නවා ඒ ගුරු ගෞරවය කියන එක තියෙන්න ඕනි සහ ඒක අපිට පෙරලා ආශිර්වාදයක් විදිහට අපේ ජීවිතේට තියෙනවා කියන එක. මෙයාලා ලොකුවට අර රිලේෂන්ෂිප්
කියලා ලොකුවට බොන්ඩ් එකක් තියාගන්න. ඒක පවුලත් එක්කත් එන්නේ. එයාගේ අම්මා තාත්තා එක්ක වුණත් එයාලා තියාගන්නේ එක්තරා ලිමිට් එකකට. හැමෝටම තමන්ගේ කියලා පර්සනල් ලයිෆ් එකක් තියෙනවා. ඉන්ඩිපෙන්ඩන්ට් ගොඩක් ළමයි. එතකොට එහෙම ගත්තාම අපිට ඒව ඇත්තටම බලාපොරොත්තු වෙන්නත් බෑ. මටත් නම කියලා කතා කරන්නේ. ඉතින් ඒකනේ දැන් ඔතනින් අපිට යන්න පුළුවන් අපේ මේ ඉස්කෝලේ කාලේ ඉවර වෙලා අපි යන කැම්පස් එක. ඔන්න කැම්පස් ජීවිතේ සහ මේ ඒක එක වගේ නේද? මොකද කැම්පස් එකෙත් අර එහෙම ගුරුවරුන්ට වඳින කල්චර් එකක් සහ ගුරුවරයෙක් දැක්කම නැගිටින ගෞරව කරන කල්චර් එකක් කැම්පස් එකේ ඇතුලේ නැහැනේ. මන්ද අපේ තිබ්බා. අපේ තිබ්බේ නැහැ. එහෙම ලොකුවට එහෙම තිබ්බේ නැහැ. කැම්පස් එක මට වඩා අවුරුදු 6ක් විතර මේ මෙයා බාලයිනේ ඉතින්. නෑ ඔයා කැම්පස් ගියේ ඉන්දියාවනේ. ඉතින් අපේ යන කාලේ තිබ්බා ඉතින්. ඒ තිබ්බා. ඔව් ගුරු ගෞරවය තිබ්බා. ඉතින් අපි අපේ ඉතින් ගෞරවය තියෙනවා හිතවල. හැබැයි අර ඉස්කෝලවල වල තරම් බය සහ මෙහෙමනේ ඉස්කෝලේ අර ළමයිව කන්ට්‍රෝල් කරනවානේ කැම්පස් එක කියන්නේ. ඉතින් අම්මෝ කැම්පස් කාලේ කැම්පස් එකේ ගුරුවරු වගේ හිටියේ කවුද දන්නවද? අර බය කරගෙන සීනියර්ස්ලා. මගේ සීනියර්ස්ලා. හැබැයි පැට්‍රික් රත්නායක සර් මතක් කරන්න ඕනේ මගේ අපේ ඩිපාර්ට්මන්ට් හෙඩ්. දැන් ඒ වෙලා තියෙන්නේ එයාලා වැඩ කරන්නේ යන්න ඇඩල්ට්ස්ලත් එක්කනේ. එතකොට ඔයාලා තරුණ වැඩි හිටියෝ. එයාලා ලොකු වගකීමක් ගන්නෙ නැහැ. එයාලා ඔයාලට ඒ නිදහස දීලා තියෙනවා. ඒක පරිස්සමට පාවිච්චි කරයි කියලා බලාපොරොත්තු වෙන්නේ. දැන් ඔයාට කැම්පස් එකේ ගුරුවරු කවුද? මට ඉතින් මගේ කැම්පස් එකේ මං කැම්පස් දෙකකට ගිහින් තියෙනවා. බැචලර් එක කරේ ඉන්දියාවල. ඉතින් බැංගලෝර් යුනිවර්සිටි එකේ ගොඩාක් ගුරුවරු මගේ කැම්පස් එකේ නම කිව්වද? නෑ. මම කැලණිය විශ්වවිද්‍යාලේ සිනමා හා රූපවාහිනී අධ්‍යනාංශයේ තමයි ඉගෙන ගත්තේ. හරි. එතකොට දැන් මම ඉන්දියාවලට යද්දී අවුරුදු 19යි ෆස්ට් ට්‍රයි එක කරලා ගියේ. ඉතින් එතකොට සුන්දර මතක තියෙනවා. ඉතින් ගොඩක් නම් වශයෙන් මතක් කරන්න අමාරුයි. නාගේෂ්, සුරේෂ්, ඔහොම ගුරුවරු තමයි මට හිටියේ. ඉන්දියන් ටීචර්ස්ලා සර්ලා ටිකක් නේ හිටියේ. ඉතින් භාරතී මැඩම් ඔය කට්ටියම ඉතින් අපිට ගොඩක් උදව් කරා. ලංකාවෙන් ගියපු හැම ළමයෙක්ම මෙයාලා හරි ආදරෙන් පරිස්සමට බලාගත්තා. හොස්ටල් එකේ හිටිය බෝඩන් අවුරුදු 70 ගානක වයසක ආච්චි කෙනෙක්, ආච්චි අම්මා කෙනෙක් අපිත් එක්ක හිටියේ. හැබැයි අපිට හරිම ආදරෙයි වස වෙන්න ඕනි තැනදී වසයි. ආදරය කරන්න ඕනි තැනදී ආදරේ. ඉතින් අපි හරි පරිස්සමට බලාගත්තා. ඔයා වෝඩන් කියද්දි මතකුනේ අපේ හිල්ඩ ඇන්ටි ඒත් ගුරුවරයෙක් වගේ තමයි අපේ පරිස්සම් කරේ. හරිම වසයි, හරිම බයයි. එයාට බයෙත් ගොඩක් වෙලාවට කන්ට්‍රෝල් වෙලා තියෙනවා හිල්ඩ ඇන්ටි හින්දා. හරි. දැන් අපි ගුරුවරු ගැන කතා කරන්නේ. දැන් හරි අපි කැම්පස් යනකම් ගුරුවරු ගැන කතා කරා. කැම්පස් වලින් පස්සේ මාස්ටර්ස් කරා. හරි. ඒ තමයි ගුරුවරු. කොහොමද ඉතින් මෙහෙ UK අපි ආවේ ඉගෙන ගන්න. අපිට මෙහෙදී හම්බෙච්ච ගුරුවරුන්ට තියෙන වෙනම කල්චර් එකක්. එයාලගේ ඇටිටියුඩ්ස් වෙනම විදිහක්. ඉතින් ලංකාවේ වගේ ලොකු කනෙක්ෂන්ස් එයාලා තියාගන්න. එයාලා අපිත් එක්ක එයාලගේ ජීවිතේ බෙදා ගන්න යන්නේ. හැබැයි එයාලා අපිත් එක්ක එයාලගේ දැනුම බෙදා ගන්න. අවශ්‍ය දේ බෙදා ගන්න නේ. ඉතින් ඒ වගේ ලොකු ගැප් එකක් තියෙනවා මෙහෙ සිස්ටම් එකත් එක්ක. ගොඩක් දේවල් කතා කරා ගුරුවරු ගැන. ඉතින් මේ ගුරුවරුන්ගේ මාසේ අපි අමතක කරන්න හොඳ නෑ. ලෝකෙ කොහේ හිටියත් අපි ඉවර කරමු ලස්සන කවියකින්. ඔයා දන්නවද මම කවි ලියනවා කියලා? අනේ මං ආසයි ඔයාගේ කවියක් අහන්න. හරි. මගේ කවිය ඉන්න හොයාගෙන ඇවිල්ලා ලස්සනට ඉවර කරමු. හරි. මම මේ කවිය ලිව්වේ සේරම් සර්ගේ උපන්දිනේට. හැබැයි මම හිතනවා මේක අපි දෙන්නගේ සහ බලන් ඉන්න අයගේ සහ මේ ලෝකේ ඉන්න හැම ගුරුවරයෙක්ටම උපහාරයක් විදිහට මේ කවිය අපිට කියන්න පුළුවන්. ජීවිතේ හරි හැටි නොතේරෙන කාලේ ඔබ ජීවිතය පෙන්වා අව්ව වැස්සට ගල් බොරළු මැද කලා කෙත අස්වන්න කීවා. රිසි කලට නිසි ඵල ලබන්නට පුහුණු සෙබළුන් යුදට ඔසවා ජීවිතේ යුද්ධයක් ඇදුරිදු නොකිය කිව්වේ මෙයද මන්දා. තැලෙන යකඩය මුවහතෙන් වැඩි එයම නිතරම සිහි කැඳෙව්වා. ලොවේ කොතනක කොහොම තැලුනත් අපේ මුවහත දිස්නෙ ගැහුවා. දිනන තුරු සටනක් හරින් නැති බවම ඇදුරිදු පුහුණු කෙරුවා. දිනල එනතුරු මගේ ගුරුහට ආ වඩාවා ආයුබෝවා. ලස්සන.